අපිට අවකලනය කරන්න කියලා ශිතයක් වෙනවා. දැන් මේ ශිතේ තියෙන්නේ ලබ්ධයක අවකලනයක් විදියට. ඒ කියන්නේ ශිතේ තියෙන්නේ බෙදීමක් විදිහට. එතකොට අපි ශිතේ දිහා බලලා තමයි අපේ අවකලනය කරන්නේ කොහොමද කියලා තීරණය කරන්න ඕනේ. දැන් බෙදීමක අවකලනයක් නම් අපි දන්නවා dy/dx. එතකොට මොකද කරන්නේ? හරයේ ශිතය වාරයක්. එහෙනම් මෙන්න මේ තියෙන හරයේ ශිතය. හරයේ ශිතය වාරයක් ලවයේ ශිතයේ අවකලනය. එහෙනම් 5යි x ගේ අවකලනය 5යි. අඩු කිරීම බෙදීමක් නිසා බෙදීමක අවකලනයක් අපි කරනකොට හරයේ ශිතයේ වාරයක් ලවයේ ශිතයේ අවකලනය. අඩු කිරීම ලවයේ ශිතය වාරයක්. හරයේ ශිතයේ අවකලනය. එහෙනම් ලවයේ ශිතය ලියුව මෙයාගේ අවකලනය. මෙයාගේ අවකලනය දෙවරක් දෙක 4යි x. එහෙනම් 4යි x. බෙදීම මෙන්න මේ හරයේ ශිතයේ සම්පූර්ණ වර්ගය. මෙයාගේ සම්පූර්ණ වර්ගය. ඊට පස්සේ අපිට තියෙන මේක සරල කරලා තව සුළු කිරීම සහිතව ලියන්න. එතකොට මොකද කරන්න පුළුවන්? 5න් ගුණ කරනවා මේ දෙන්නවම. 4න් x ගෙන් ගුණ කරනවා මේ දෙන්නවම. එහෙනම් 4 2 10යි x වර්ගය ධන 5. ඍණ 5 4 20යි x ගෙන් ගුණ වුණාම x ගේ වර්ගය එහෙනම් ඍණ 20යි x ගේ වර්ගය. 4 වරක් x කියන්නේ 4යි x මෙතන දිනෙන් ගුණ වුණාම ඍණ 4යි x. බෙදීම හරයේ ශිතයේ සම්පූර්ණ වර්ගය. එහෙනම් එතකොට බෙදීමක් සහිතව ශිතය තියෙන්නේ බෙදීමක් විදිය. එතකොට අපි අවකලනය කරන්නේ හරයේ ශිතය. හරයේ ශිතය එහෙමම ඒ විදිහටම ලියුවා. වාරයක් ලවයේ ශිතයේ අවකලන සංගුණකය. ලවයේ ශිතයේ අවකලන සංගුණකය ලියුවා. 5යි x ගේ අවකලන සංගුණකය වෙන්නේ 5යි. අඩු කිරීම ලවයේ ශිතය. ලවයේ ශිතය සම්පූර්ණයෙන්ම ලියුවා. වාරයක් හරයේ ශිතයේ අවකලනය. එහෙනම් මෙයාගේ අවකලනය දෙවරක් දෙක 4යි x. එයාගේ අවකලනය. බෙදීම හරයේ ශිතයේ සම්පූර්ණ වර්ගය. හරයේ ශිතය ලිව්වා එයාගේ සම්පූර්ණ වර්ගය. දැන් අපිට මේක සුළු කරන්න පුළුවන්. 5 වරක් 2 10යි x ගේ වර්ගය. 5 වරක් 1 5යි. 4 වරක් 5 20යි x ගුණ වුණාම x ගේ වර්ගයක් හැදෙනවා. වෙන 4යි x. අපිට මේක තව ටිකක් සරල කරන්න පුළුවන් සජාතීය පද සුළු කරලා. එහෙනම් ඍණ 20යි x ධන 10යි x තියෙන. එතකොට ඍණ 10යි x වර්ගය. ඍණ 4යි x ධන 5. එහෙනම් ලබ්ධයක අවකලනයක් ඔන්න ඔය කියන බෙදීමක අවකලනයක් ඔන්න ඔය කියන පියවර යටතේ අපිට හදන්න පුළුවන්.